අද ඇවිල්ලා තියෙන්නේ කප් ගහපු සෙට් එකක්. ඉතින් පූර්ණිමේ දකුණෙන් ගොඩක් කට්ටිය ආවනේ. අපේ වැඩසටහන මං කියන්නේ. ඔව්. උතුර දකුණ නැගෙනහිර බස්නාහිර කඳුරට මේ හැම පැත්තෙම ඇවිල්ලා තියෙන්නේ. රජරට. ඉතින් දරුවෝ වඩාගෙන ඉන්නවා වගේ මෙයා වඩාගෙන සතුටින් හිටපු කට්ටියක් අද ඇවිල්ලා ඉන්නවා. මේ ට්‍රොෆිස් දෙකේ අයිතිකාරයෝ. තව ට්‍රොෆිස් ගණනාවක් ජයග්‍රහණය කරලා තියෙනවා. දකුණෙන් ආපු මේ ගැම්ම කොහෙන්ද කියලා බලන්නකෝ. 1941දී දුරුතුමස දසවනදා ගාලු දිස්ත්‍රික්කයේ ඉංග්‍රීසි අධ්‍යාපනය නගා සිටුවීම පිණිස ආරම්භ කරන ලද පාසල ඉතිහාස පොතේ ලියවුණේ විද්‍යාලෝක විද්‍යාලය ලෙසයි. රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලය හා පළමු ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන විද්‍යාලෝක බාලකින් 1997 වසර විද්‍යාලෝක ක්‍රිකට් ඉතිහාසයට සුවිශේෂී වසරක් බවට පත් කළා. 2014 විද්‍යාලෝකයේ ස්වර්ණමය යුගය ලෙස සනිටුහන් වන අතර 2020-2025 වසර තුළ දෙවනි කාණ්ඩයේ B කොටසින් ඒ කොටසට උසස් කරන ලදී. මෙවර 18+ චැම්පියන් හැඩ කරන්නේ මගේ පාසල මේ 2024-2025 සමස්ත ලංකා තෙදෙන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වූ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය 1941 ඉඳලා වසර 84ක ප්‍රෞඩ් ඉතිහාසයක් තියෙන පාසලක් ගාල්ලේ විද්‍යාලෝක විද්‍යාලය. ක්‍රිකට් පටන් අරන් තියෙන්නේ 60 ගණන් වල. හැබැයි අඛණ්ඩව පටන් අරන් තියෙන්නේ 1997 ඉඳන් කියලා තමයි ආරංචිය. ඉතින් මේ කප් උස්සපු කොල්ලෝ කවුද කියලා බලන්න දැන් බලාගෙන ඉන්න අයට ඔන්න බලා ගන්න. ඔන්න ඔය කට්ටියත් එක්ක තමයි අද මමයි පූර්ණී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ටීම්ස් දෙක බෙදාගමු. මගේ පැත්තේ ඉන්න සුපුරුදු පරිදි කැප්ටන් බිම්සර. ඉතින් බිම්සර කොහොමද ටීම් එක ගැන මොනවද කියන්න තියෙන්නේ? මේ කැප්ටන්සි එක කොහොමද දැනෙන්නේ? කැප්ටන්සි එක හොඳයි. ඒ වගේම මගේ ටීම් එක සුපිරි බුලට් ටිකක් ඉන්නේ. සුපිරි බුලට් කියන්නේ ඇයි? සුපිරි බුලට් කියන්නේ ඕන වෙලාවක ඕන විදියට හැදෙන්න පුළුවන් ටීම් එකක් ඉන්නේ. ඒ අනුවර්තනය ඕන වෙලාවක තියෙන්න ඕනේ. මැච් එකෙන් මැච් එකට ග්‍රවුන්ඩ් එකෙන් ග්‍රවුන්ඩ් එකට ප්‍රතිවාදී කණ්ඩායමෙන් කණ්ඩායමට වෙනස් වෙන්න ඕනේ. කොහොමද මේ වෙනස් වීම නිරීක්ෂණය කරන්නේ? මැච් එකට කලින් කොහොමද සූදානම් වෙන්නේ? ප්‍රැක්ටිස් එකෙන් තමයි. ප්‍රැක්ටිස් එකේ කියන්නේ අපි ඒගොල්ලෝ ඇනලයිස් කරන්න ඕන. එන්න එක තමයි. කොහොමද වෙන්නේ එක? ඇනලයිස් කරන්නේ අපේ ඒගොල්ලොන් කලින් මැච් බලලා ඒවයි ස්කෝර්ස් බලනවා. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ හොඳ ප්ලේයර්ස්ලා අපි මාක් කරගන්න. මාක් කරගෙන ඊට පස්සේ තමයි අපි ඒ ඇනලයිසින් එකෙන් තමයි අපි ප්‍රැක්ටිස් කරන්නේ. කාඩ්ද මේ කියන්නේ මෙයා ඒ කියන්නේ ඒ බැට්ස්මන් හොඳ බැට්ස්මන් කෙනෙක් ඉන්නකොට එයාට මොන බෝල් දැම්මොත් අවුට් වෙන්නේ ඒවා අපි ප්ලෑන් කරන්නේ ප්‍රැක්ටිස් එකේ තමයි. ක්‍රිකට් කියන්නේ ග්‍රවුන්ඩ් එකේ දුවලා පැනලා පෙරලිලා බෝල යවලා පන්දුර පහර දීලා කරන එකක්ම නෙමෙයි. ඊට වඩා එහා ගිය ඇනලිසිස් එකක් තියෙනවා. මයින්ඩ් ගේම් එක. මයින්ඩ් ගේම් එක. හොඳ වචනයක්. ඔය පැත්තේ වයිස් කැප්ටන්. මේ පැත්තේ ඉන්නවා වයිස් කැප්ටන් නිමේෂ්. දැන් අපි 18+ චැම්ප් අපේ වැඩසටහනට ගෙන්නේ දක්ෂින් අතරත් දක්ෂේ. අපි කතා කරමු මොනවද මෑතකදී ලබාගත් ජයග්‍රහණ කියලා විද්‍යාලෝක විද්‍යාලය. ඔව් මේ අන්තිම 2024-25 අවසන් මහා ඒ කියන්නේ තරඟවල 2-day චැම්පියන් එකයි 1-day චැම්පියන් එකයි ඒ දෙක තමයි අන්තිමට ජයග්‍රහණය කරේ. ඊට පස්සේ අපිත් මේ අවුරුද්දේ දෙදින තරඟාවලියේ චැම්පියන් වුණා.
මේ අවුරුද්දේ ගැව්ව ටීටෙන් සමස්ත ලංකා ඒක තර්ඩ් ප්ලේස් එක වෙනකං ආවගේ සෙමි එක වෙනවා අපි නිමේෂ්ගේ රෝල් එක මොකක්ද ටීම එක ඇතුලේ? ඕරවුන් all round. වැඩිපුර කැමති? බැට්ක බැට් කරන්න. කී වෙනකටද නම්බර කීයෙන් පිට කරා? ඕප ඕපන. ටිකක් චැලෙන්ජ් එකක් ලොකු චැලෙන්ජ් එකක් නේ ලොකු චැලෙන්ජ් එකක් ඕපනින් යනවා කියන්නේ. කොහොමද ඒකට සූදානම් වෙන්නේ? හොඳට ප්‍රක්ටිස් කරලා යනවා ඊට පස්සේ මුල්ලෝස් දෙක තුන ඉතින් පොඩ්ඩක් ෂේප් එකේ බැට් අල්ලන් ඉන්න කරනවා ඕනේ. ඔව් ඊට පස්සේ සෙට් වුණාට පස්සේ ගහනවා සෙට් වුණාට පස්සේ ගන්න. හරි. එතකොට මේ බිම්සරගේ රෝල් එක මාත් ඕපන් යන අම්මා කැප්ටන් වයිස් කැප්ටන් ඕපන් ගිහලා ගහන්නේ. මතක් වෙනවනේ මේ ඔව් ජයසූරිය කළු විතරනටත් පොඩි එහෙම ඉතිහාසයක් තිබ්බා. පසන් කිඹුලා කිඹුලාගේ රෝල් එක මොකක්ද? මම කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ කඩුලක් ඉන්නා සහ අංක පහ පිතිකරුවා ලෙස කඩුළු රකින්න විකට් කීපර් කළුව මතක් කරගම. එතකොට ලංකාවේ ටීම් එකේ කවුද වැඩිපුර කැමති ප්ලේයර්ස්ලා ඔයා ෆලෝ කරනවා? කුමාර සංගක්කාර ෆලෝ කරනවා. තව කුසල් මෙන්ඩිස්ටත් කැමතියි. විකට් කීපර්ස්ලා විදියට? ඔව්. කීපර් කෙනෙක්ට තියෙන්න ඕන විශේෂම දේවල් මොනවද? ඉවේ විකට් කීපර් කෙනෙක් සාමාන්‍යයෙන් බෝලෙත් එක්කම ඉන්න ඕන. අයි කන්ටැක්ට් එක හොඳට තියාගන්න ඕන නැත්නම් මැච් එක ගෙනියන්න අමාරුයි. හොඳටම බෝලේ පේන්නේ විකට් කීපර්නේ. ඔව්. බැට් කරන්න ගියාම බෝලේ නිකන් පොල් ගෙඩිය සයිස් එකට පේනවනේ. එහෙම දැකලා. ඒක හොඳ විකට් කීපර්ස්ලා හොඳට බැට් කරන්න පුළුවන්. ඔය පැත්තේ මේ පැත්තෙන් ඉන්නවා දසුන්ගේ රෝල් එක මොකක්ද? මම ටීම් එකේ අංක 3 පිතිකරු විදියට ඉන්නේ. අංක 3 පිතිකරු විදියට ඉතින් ඕපනර්ස්ලා දෙන්න අරන් දෙන ස්ටාර්ට් එකට මම ඒකට සපෝට් කරගෙන යන්න තමයි මගේ රෝල් එක තියෙන්නේ. හොඳ ස්ටාර්ට් එකක් කරන් දෙනවා. ඔව්. කොයි කාලෙද ක්‍රිකට් වලට එන්නේ? මම ක්‍රිකට් වලට එන්නේ නර්සරි කාලේ. නර්සරි කාලේ. ඒ කියන්නේ දැන් A levels කල්ලි. කරලා ඉන්නේ. ඒ කියන්නේ අවුරුදු දැන් බර ගාණක් වෙනවනේ. කොහොමද ඒ 13කට වඩා ක්‍රිකට් ගහලා 13කට වඩා ක්‍රිකට් ගහලා මේ එකම පාසලේ. ඔව් එකම පාස්. මේ කොහොමද එක්ස්පීරියන්ස් එක අපි ෂෙයා කරගමු. පොඩි කාලේ ඉඳන් ඉතින් ඇකඩමියට තමයි ගියේ. ඊට පස්සේ 6 වසරෙන් පස්සේ තමයි සර්ට හම්බුනේ. සර් තමයි ඉතින් ඉදිරින් පස්සේ දැන් ඉන්න තත්ත්වයේත් එක්ක බලද්දී සර් තමයි මාව කොට දැම්මේ. මේ පැත්තේ ඉන්නවා තරුෂ. මොකක්ද ඔයාගේ රෝල් එක? මැද පෙළ පිතිකරුවෙක් විදිහට ෆාස්ට් බෝල් පාස් බෝලර් සහ මැද පෙළ පිතිකරුවෙක්. කොච්චර කාලද ක්‍රිකට් වල ඇවිල්ලා? අවුරුද්දක් අවුරුදු දෙකයි. වැඩි කාලයක් නැහැ. ඒක අවසරේ ඉඳන් විද්‍යාලෝකෙ? නෑ කලින් තල්පේ ඉස්කෝලේ ගියේ ඊට පස්සේ ඕ ලෙවල් වලින් පස්සේ තමයි සර් ඉස්කෝලේට ගත්තේ ක්‍රිකට් වලට මොකද? ඔව් මොනවද දැන් ඒ සල්ට කරන්නේ? කොමර්ස් හොඳයි. ඔය පැත්තේ මේ පැත්තෙන් ඉන්නවා කළුමල්ලි. කළුමල්ලි. කළුමල්ලිගේ ඇත්ත නම මොකද්ද? සචිත්‍ය. සචිත්‍යගේ රෝල් එක මොකද්ද? ෆාස්ට් බෝලර්. ෆාස්ට් බෝල්. කවුද කැමතිම ෆාස්ට් බෝල්? චමින්දවාස්. සමින්ත වාස්ට මේ ජෙනරේෂන් එකේ කෙනෙක් කැමති කියන්නේ සෑහෙන තත්ත්වයක් අපේ කාලේ ක්‍රිකටර්ස්ලා. නේද? ඇයි වාස්ට කැමති? චමින්දවාස් බෝල් ගන්න විදියයි විකට් ගන්න විදියයි කොහොමද දැකලා තියෙන්නේ වාස් ශ්‍රී ලංකාවේ කීයද ඉපදුනේ? 2008. 2008 ඉපදිච්ච කෙනෙක් 96 වර්ල්ඩ් කප් ගේන වාස්ට කැමති. මට පුදුමයක් ඒක. බලනවා ඇති. පරණ මැචස් බලනවා. YouTube එකේ එහෙම. මේ පැත්තේ ඉන්නවා ලිදුල. තලේ. මොකද තලේ කියන්නේ? ඒකට දුගී ඉතිහාස කතා තියෙනවා මෙතන කියන්න බෑ. හොඳයි. මොකද රෝල් එක? මම ටීම් එකේ අංක 4ක පිටු රෝල් එකක් ආරම්භක වේග පන්දු යවන්න ලෙසත් කරා. පිතිකරු හොඳ වේග පන්දු යවන්නත් වෙලා. කැමති ෆලෝ කරන ප්ලේයර්ස්ලා කවුද? බැටිං වලින් කුසල් මෙන්ඩිස් ෆලෝ වුණා. මිචෙල් ස්ටාර්ක් එක බෝල්. මේ පැත්තෙන් කුසල් ලංකාවෙන් මිචෙල් එහාර පැත්තෙන්. දැන් කුසල්ට විවිධ කැමති ෆෑන් බේස් එකක් ඉන්න ඒ වගේම කුසල් නිකන් බින්දුවට යන කාලේ ගහන කට්ටියකුත් ඉන්නවා. ඒතර ප්‍රියතම ක්‍රීඩකයා විදිහට ඔයාලට කොහොමද ඒක දැනෙන්නේ? කුසල්ට කොහොමද දැනනවද මන් දන්නේ? වෙල්වාඩ කොහොමරි ඒ ෆේල් එක හදාගෙන ඇයි කුසල්ල ෆලෝ කරන්නේ නැත්තේ? ඒ ෆේල් වුණ කාලේ ඒ ෆේල් එක හදාගෙන උඩාවින්ද ගොඩක් කැමතියි. ඒක තමයි ගොඩක් ක්‍රීඩකයන්ට වරදින තැනනේ. ෆේල් වුණාට පස්සේ ඒක එහෙමම යනවා නැවත නැගී හිටින්න විදියක් හදාගන්න. ඒක කොහොමද හදාගන්නේ කෙනෙක් ෆේල් වුණොත් එහෙම? ඒක ඉස්සෙල්ලම තමන්ට උමනාවක් තියෙන්න ඕන. උමනාවයි අපේම එක ඒ ප්‍රැක්ටිස් කරලා ඒ ෆේල් හදාගෙන ඒක නැගිටිනකොට තමයි ජයග්‍රහණය කරලා යන්න පුළුවන්. ජීවිතේ ඕනම දෙයක් කරද්දීම තමයි වැටෙනවා. හැබැයි වැටි නැගිට්ටොත් තමයි ජීවිතේ ජයගත්ත වෙන්නේ. ඔය පැත්තේ අවසාන ක්‍රීඩකයා මුල භාගයේ
මේ පැත්තේ ඉන්නවා සෙනිරුට කට්ටිය කියන්නේ ජොන්ටි කියලා. අයි කවුද එහෙම නම ජොන්ටි රොඩ්ස්. යාළුවෝ තමයි නම දැන්. කොහොමද ටීම් එක ගැන දැනන්නේ විද්‍යාලෝක ටීම් එකේ ක්‍රිකට් ටීම් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න ලැබිච්ච එක ගැන? ටීම් එකක් කිව්වට ඒක ටීම් එකක් නෙවෙයි පවුලක්. ඒ කියන්නේ පොලි ගාලේ අපි ඔක්කොම එකට හිටියේ. අන්තිමට ගන් ඔක්කොමත් එකට පවුලක් වගේ හිටියා. අම්මලත් හොඳට සපෝට් කළා. හොඳ සතුටක් දෙනවා ටීම් එක ගැන කතා කරා. හොඳයි. දකුණේ ගැම්ම ගාල්ලේ විද්‍යාලෝක විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමත් එක්ක තමයි අපි කතා කර ඉන්නේ. ඒ වගේම අද සංගීතයට සහාය වෙන සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. කුලිත සහ බෙනාෂ්. ඒ දෙන්නගේ සහාය අපි තාම පොඩ්ඩකින් බලමු. ඒ දෙන්නත් ඇවිල්ලා ඉන්නවා මේ ක්‍රිකට් ටීම් එකට සපෝට් එක දෙන්න. හැබැයි අපි දන්නවා සාමාන්‍ය මැචස් වලට යද්දිම සින්දු කියනවා ඇති නේද? යද්දිද කියන්නේ එද්දිද? යද්දිත් කියනවා. අවුලක් නැහැ. ටෙන්ෂන් එක අඩු වෙන්න යනකොට කියනවා. ටෙන්ෂන් එක නැති නිසා ජොලියට කියනවා. දින්නොත් නැති හින්දා පෙරදුනොත් කියනවා නේද? විරහ ගීතද කියන්නේ එතකොට? ඒත් කියනවා. ඒත් කියනවා. හරි. මොරාල් ඩවුන් වෙලා තියෙන්නේ. ඒතකොට සින්දුවක් කියලා මොරාල් අප් කරලා ගන්න හොඳයි. මේගොල්ලොත් එක්ක තවදුරටත් අපි කතා කරමු. ඉක්මනට බ්‍රේක් එකකට ගිහලා ඉවල මේ 18+ channel. අපි දැන් බලමු ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම කොහොමද මාත් එක්ක මෙතන මූණට මූණ ප්‍රශ්න වටේට මූණ දෙන්නේ කියලා. හරි. මුලින්ම අපේ කණ්ඩායමේ ආකාශට තමයි ආරාධනා කරන්නේ. බොන්ජා අප්පුඩියක් ගාලා දෙන්න. ගන්න බලන්න කාඩ් එක. නෙට් බෝල්. තව එකක් ගන්න බලන්න. බටහිර චිත්‍රපට. තව එකක් ගන්න බලන්න. මේ දෙකම අමාරුයි නේ. Instagram. හරිනේ වැඩේ. මොකද කරන්නේ? නෙට් බෝල්ද බටහිර චිත්‍රපටද Instagram? නෙට් බෝල්. හරිනේ. නිකන් කනාවට ගහලා දිනන්න පුළුවන්. බලමු. ආසියානු නෙට්බෝල් ශූරතාවයේ පැවැත් වූ අවසන් වසර 5 ආසියානු ලෝකෙ නෙමෙයි ආසියානු නෙට්බෝල් ශූරතාවයේ පැවැත් වූ අවසන් වසර 5 ජයග්‍රහණය කළ කණ්ඩායම් නම් කරන්න ලේසි. 2024 කවුද? නෑ. 2016 මැලේසියාව ජයග්‍රහණය කරනවා. ඔයාලට සපෝට් කරන්න පුළුවන්. කියන්නේ ශ්‍රී ලංකාව 2022 ශ්‍රී ලංකාව 2018 ශ්‍රී ලංකාව නෑ තව එක රටක් 2014 සහ 2024 ජයග්‍රහණය කරලා තියෙනවා. ලංකාවත් එක්ක ගොඩක් ෆයිනල්ස් ආයේ මේගොල්ලෝ. නෑ. නෑ. මොකද්ද මේ රට? ලස්සන රටක් නෑ. අපි දිහා බලාගෙන දිනු වෙච්ච රටක් දැන් අපිව පහු කරලා ගොඩක් දුර ගිහිල්ලා තියෙනවා. සිංගප්පූරු. අප්‍රිකාව 2024 සිංගප්පූරු 2022 ශ්‍රී ලංකාව 2018 ශ්‍රී ලංකාව 2016 මැලේසියාව සහ 2014 සිංගප්පූරු ජය උත්තර හරි. ශ්‍රී ලංකාව නෙට්බෝල් වලින් ජාත්‍යන්තරයේ සෑහෙන ඉස්සරහට ගිය රටක්. අපි ආරාධනා කරනවා පූර්ණගේ පැත්තෙන් කාටද? සෙනිරු අපි වෙනවා මේ පැත්තේ. Rugby. Formula 1 motor රථ තරඟ. කොඩි. කොඩිනේ. ශ්‍රී ලංකා ජාතික දජයේ සංකේත වලින් ප්‍රයිමරි ප්‍රශ්නයක් සහ වර්ණ වලින් සංකේතවත් කරන්නේ මොනවාද? කියමු බලන්න. බෝගල වලින් සතර බ්‍රහ්ම විහරණ මෙත්තා කරුණා මුත්තා උපේක්ඛා එකක් හරි. තැඹිලි පාටින් ද්‍රවිඩ තැඹිලි වට ද්‍රවිඩ කොළපාට මුස්ලිම් සිංහ එඩිතර බව රතු පාට සිංහල රතු පාටින් සිංහල ජාතිය කහ පාට එකමුතු බව එච්චරයි. හොඳයි. කහ පාට ජාතිය එකමුතුකම සතුට සහ සමෘද්ධිය. රතු පාට සිංහල ජාතිය සිංහල ජනයා. කොළ පාට ද්‍රවිඩ මුස්ලිම් ජනතාව. හොඳයි. තැඹිලි පාට ද්‍රවිඩ ද්‍රවිඩ සහ මැලේ බර්ග් වගේ සුළු ජාතීන්. හොඳයි හොඳයි. බෝගල අතරත් කිව්වා. තැඹිලි පාට කිව්වා. කඩුව අතින් ගත් සිංහයා එඩිතර බව
ශ්‍රී ලාංකේය ජයතියේ වීරත්වය හොඳයි ලේසි වැඩි. අපි ආරාධනා කරනවා උතුමාණන් යසිත් T20 cricket වැඩි ලේසි. ලෝක සාහිත්‍ය ශ්‍රී ලංකාවේ ඉතිහාසය T20 cricket හොඳයි නේ. මේ වන විට ICC කාන්තා T20 ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් පහ නම් කරන්න. ඔස්ට්‍රේලියාව අංක 1, ඉන්දියාව අංක 3, එංගලන්තය අංක 2, නවසීලන්තය අංක 4, ශ්‍රී ලංකාව ඉන්නේ 7 වෙනි. අර පහ කවුද? දකුණු අප්‍රිකාව අංක 5 ඉන්නවා. තප්පර 15 උත්තර දුන්නා. ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, සවුත් අප්‍රිකා, ඊට පස්සේ වෙස්ට් ඉන්දීස්, ශ්‍රී ලංකාව, පාකිස්තාන, අයර්ලන්ඩ්, බංග්ලාදේශ්. ඊම තමයි T20. කවුද පූර්ණිම පැත්තෙන් එන්නේ? සචිත්‍ය. සචිත්‍ය. කලු මල්ලි ගමන්. Volleyball. Test cricket. Instagram. ටෙස්ට් ක්‍රිකට්. මොනවද ආයි කතා දෙක නෑ මෙච්චර ටෙස්ට් ක්‍රිකට් ගැන කතා කරා. වැඩිම ශතක ප්‍රමාණයක් වාර්තා කළ පිතිකරුවන් අතර මුලින්ම සිටින 5 දෙනා. සචිත් තෙන්ඩුල්කර් අංක 1. රිකි පොන්ටිං අංක 3. කොහ්ලි. නෑ කොහ්ලි නෑ. සංගකර අංක 4. බ්‍රයන් ලා. නෑ ලාර නෑ. ලාර 10 ඉන්නේ. නෑ රිකි පොන්ටිං ඉන්න අංක 3. ජෝරු. ජෝරු ටින අංක 6 පස්වෙනියා කවුද? නෑ. ගිල්ක්‍රිස්. නෑ. 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 හොඳයි යා උත්තර ගොඩක් දුන්නා. මේ උත්තරේ දුන්නොත් ගොඩම තමයි. ස්ටීව් ස්මිත්. හා මොකද? ස්ටීව්. හරියට හරි. ඉන්න. ආලා යන්න. ආත්‍ය ක්‍රිකට් ගැන හොඳ අවබෝධයක් තියෙන පාට පේනවා. වැඩිම දන්නවා සචින් කොච්චර ශතක ප්‍රමාණයක් වාර්තා කරලා තියෙනවද කියලා? ඔව් 51ක් 240 තමයි වැඩිම ලකුණු තත්ත්වය. ජැක් කලිස්, රිකි පොන්ටිං, කුමාර් සංගක්කාර, ස්ටීවන් ස්මිත්, ඊට පස්සේ ඉන්නවා ජොයි රූට්, රාහුල් ඩ්‍රාවිඩ්, යුනිස් ખાન, සුනිල් ගවස්කර්, බ්‍රයන් ලාරා. නියමයි ළමයි. දැන් කවුද එන්නේ? අපේ පැත්තෙන් එනවා ඉරන්ත. ටෙනිස් ලෝක දේශපාලනය බටහිර චිත්‍රපට ටෙනිස් ශ්‍රේණිගත කිරීමේ මෑත කාලීනව අංක 1ට පත් වූ ක්‍රීඩකයින් 5 දෙනෙක් නම් කරන්න. පළවෙනි පහ ඕනේ 10න් 5ක් 12න් පළවෙනි 12න් 5ක් කිය. අල්කරාස් කාලෝස් අල්කරාස් අංක 2 ඉන්නවා 2022 තමයි අංක 1ට පත් උනේ. තා කවුද? නිරන්තරයෙන් ඔය ප්‍රවෘත්ති වලට අපිට ඇහෙන නම් තියෙනවා ටෙනිස් සම්බන්ධයෙන්. කවුද? කාලෝස් අල්කරාස් හරි. තව වැඩි අමාරුයි නේ. ලෝක දේශපාලනය සමහරට ඊට වඩා ලේසි වෙන්න තිබ්බා. යැනික් සිනර්, ඩැනියල් මෙඩ්වෙදෙව්, ඇන්ඩි මරේ, නොවැක් ජොකෝවිච්, රෆායල් නඩාල් එහෙම අහලා තියෙන්න ඕනේ. රොජර් ෆෙඩරර් තව නම් ගොඩාක් තියෙනවා. අමාරු ටිකක්. ටෙනිස් ගැන අපි ලොකුවට අවධානය යොමු කරලා නැති ලංකාව ටිකක් සාපේක්ෂව දුරින් ඉන්න ක්‍රීඩාවක් කියලා තමයි මට හිතෙන්නේ. ඔය පැත්තේ මොකද තත්ත්වය? අවසන් ක්‍රීඩකයා තුරුණුව අපි වෙනවා.
තුරුණු බලමු තුරුණුගේ ඉලක්කය කොහොමද කියලා. ලෝක සාහිත්‍ය. ළඟ නම ලෝක දේශපාලනය. ලෝකය නේද? ලෝකමයි තෝරන්නේ ඔක්කොම. ලෝක තමයි. ෆෝමියුලා 1 මොටර් රථ තරග. මොකද කරන්නේ? ලෝක සාහිත්‍ය. ලෝක සාහිත්‍ය. හොඳයි. විලියම් ෂේක්ස්පියර් විසින් රචිත ශෝකාන්ත නාට්‍ය 5ක් නම් කරන්න. අමාරුම නෑ. රෝමියෝ ජුලියට්. තව කියන්නේ ඩ්‍රාමා කරන අය දන්නවා. ඉතාම ජනප්‍රිය නාට්‍ය ගණනාවක් තියෙනවා. ට්‍රැජඩි ශෝකාන්ත නාට්‍ය. අන්තිමට දුක හිතනවා මේ නාට්‍ය බලලා ඉවරනහම. නම් වලින් තියෙනවා. මුලාකුර කියන්නේ ජුයන්නෙන් තියෙනවා. මොකද්ද? ජුලියස් සීසර්. මෑයන්නෙන් තියෙනවා, හැයන්නෙන් තියෙනවා, ඔයන්නෙන් තියෙනවා. ඉතාම ජනප්‍රිය නම් මේවා. හැයන්නෙන් තියෙන කොහොමද කියන්නේ බැරිද ඉතින්? රජවරුන්ගේ නම් තියෙනවා. තප්පර 45ක් ඉවරයි. නෑ. හැයන්නෙන් තියෙනවා කියනවා. හැයන්නෙන්, මෙයන්නෙන්, ඔයන්නෙන්. මීට වඩා ලේසි කරන්න බෑ. මැක්බත්, හැම්ලට්, ඔතෙලෝ, කිං ලියර් වගේ නාට්‍ය ගණනාවක් තියෙනවා. හොඳයි, උත්සාහය හොඳයි. ජය වේවා. මම හිතන්නේ අවස්ථා 6න් 4ක්ම ලබා ගත්තා. ඉතා හොඳ තත්ත්වයක්. විද්‍යාලෝකයේ කොල්ලන්ගේ සාමාන්‍ය දැනීම හොඳ පාටයි. අපි බලමු සංගීතමය හැකියාව කොහොමද කියලා සින්දුවක් අහලා. කියමුද සින්දුව? මන්දහාස නංවනා සඳකින්නරී මේ සුන්දරී මුතු පලස මත දිදුලනා මනබන්ධනී නන්දනී මුතු පලස මත ඉනහෙනා සඳ කැන්නෝරෙන් නුව තවරලා මල් මල් ගවුමකින් ගත සරසලා ඉදිකඩ උඩින් තරුණෙන් වාසා මතකයි ඔවත් අපි නැහුණා මතකයි තවත් ඔයා හිනැහුණා. අදත් අපි ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩා වෙච්ච ක්‍රිකට් ගැන කතා කර ඉන්නේ. ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයත් එක්ක ක්‍රීඩකයෝ 8 දෙනෙක් අපි අඳුනගත්තා. තවත් ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉන්නවා මගේ පැත්තේ ඉන්නවා. දමෙන් කැටේ කියන්නේ. හා? hina වෙනවනේ කට්ටිය. යාළුවා. හේතු නැහැ. යාළුවෝ දාලා තියෙන්නේ. මොකද්ද රෝල් එක? අපේ ඉස්කෝලේ මේ අම්තර ක්‍රීඩකෙක් ඉන්නවා. තමයි බැටින් වලට කැමති. බැටින් වලින් තමයි දක්ෂතාව දක්වන්නේ. left hand ද right hand? right hand. වා ෆලෝ කරන ප්ලේයර්ස් ලා කවුද? ජෝ රූට්. හේතු? ටෙස්ට් වලින් ගහන හොඳටම මේ ඒ කියන්නේ හැමදේම හොඳට කරනවා. يعني යාගේ ෂොට් එකක් තියෙනවා. ඒකේ ක්වොලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ බලන්න තාසයි. කොහොම හරි හැම මැච් එකේ ලොසුණත් මේ ඊළඟ මැච් එකේ 100ක් හරි ගහලා කොහොම හරි දැනට එනවා. එක එක්කෙනාගේ choices බලන්න නේ. ඔය පැත්තේ මොකද? මේ පැත්තේ ඉන්නවා පුලිදු. පුලිදුගේ රෝල් එක මොකද්ද? මන් ටීම් එකේ ස්පිනර්. කොයි කාලේ ක්‍රිකට් වලට එන්නේ? අවුරුදු 7ක් විතර. 7ක් විතර. කොහොමද එක්ස්පීරියන්ස් එක? එක්ස්පීරියන්ස් කියන්න අවුරුදු 5ක් ගෙවුවා මානිප්පනන්දී. මම ඒ ලෙවල්ස් වලට තමයි මේ විද්‍යාලයට. විද්‍යාලෝකට ආවේ ඒ ලෙවල්ස් වලට. කොහොමද ටීම් එකේ පිළිගැනීම? අවුලක් නෑ කාවද ඉන්නේ කොහොමද කියලා. බොන්ජා. බෙන්ජලා පියාලා තියෙන බොන්ජා කියනවා. බොන්ජා? ඔව්. ටීම් එකෙන් ආකාශ්ගේ රෝල් එක මොකද්ද? කණ්ඩායමේ පන්දු රකින්නෙකු හා පිටිකරුවෙකු ලෙස ක්‍රීඩා කරනවා. බැට්ස්මන් ෆීල්ඩ් බෝල් කරන්නේ නැහැ. වා ෆලෝ කරන ප්ලේයර්ස් ලා කවුද? මානස් ලබෂේන්. හේතුව? ඕස්ට්‍රේලියානු පිටිකරුවෙක්.
හැම මැච් එකෙම වගේ හොඳට ස්කෝර් කරනවා. ෆේල් වුණාම ආයි හදාගෙන ක්‍රීඩා කරනවා. දැන් ක්‍රිකට් ප්ලේයර්ස්ලා විදිහට සාමාන්‍ය ප්‍රේක්ෂකයෝ නැත්නම් අපි මැච් බලන විදිහටමද ඔයගොල්ලෝ මැච් බලන්නේ? ඒ කියන්නේ කට්ටියන් ස්කිල් එක තමයි බලන්න අපිට. ඒගොල්ලෝ කොහෙද ඒගොල්ලන්ට වරදින්නේ? ඔව් ඒ කියන්නේ වරදින තැන් ඊට පස්සේ වැරදිලා හදාගන්න තැන්. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එකේ විදිහේ පිච් හැදලා තියෙන විදිය. ඒ කියන්නේ බෝලර්ස්ලාට ඕන විදිය. ඒ කියන්නේ හැමදේම ඕන. ඔව් අපි දැන් දන්නවනේ සාමාන්‍ය මැච් එකකට කලින් කියනවා මේ තනතිල්ල පිතිකරුවන්ට යෝග්‍යයි. දඟපන්දු යවන්නන්ට යෝග්‍යයි. මේක දැන් පාසල් ක්‍රිකට් වලත් එහෙම තනතිල්ල බලපානවද නැද්ද? තනතිල්ල ඒ කියන්නේ අපි තාම ගහන්නේ මැටින් ටර්ෆ් තියනවා. ටර්ෆ් එකත් ගහනවා. ඒ කියන්නේ ටර්ෆ් බලනකොට නම් විශේෂයෙන් බලන හැමදේම මැටින් ගන්නකොට නම් වැඩි බලන්නේ බලනවා හැමදේම. ඔය පැත්ත. මේ පැත්තකින් ඉන්නවා අභිලාෂ්. අභිලාෂ් කීපර්. තව කීපර් කෙනෙක් වුණා මේ පැත්තකින්. අභිලාෂ්ගේ ස්ටෝරි එක කියන්න බලන්න. 6 වසර විතර ක්‍රිකට් ගන්න පටන් ගත්තා. ඊට පස්සේ 13 අවුරුද්දක් සෙල්ලම් කරා. 15 පළවෙනි අවුරුද්ද වගේ 19 ටීම් එකට ආවා. ඊට පස්සේ තාම දැන් 17 පළවෙනි අවුරුද්ද දැනට 19 එකේ ගහනවා. අමතර විකට් කීපර් විදිහට තමයි සෙල්ලම් කරන්නේ. උතුමානන් කියනවා. ඈ? උතුමානන් එහෙම නමක් ආවමයි. හේතුව? අයියලා දානවා. ඈ? අයියලා දානවා. අයියලා දාලා තියෙන්නේ. මොකද්ද ඔයාගේ රෝල් එක? රෝල් එක තමයි ගොඩක් වෙලාවට මේ අවුරුද්ද තමයි මම 19 එකට සෙල්ලම් කරේ. කියන්නේ ටීම් එක ඇතුලේ ගිහින්. ඒකට ගොඩක් වෙලාවට විකට් ගිහුව වෙලාව කියන්නේ ප්‍රෙෂර් වෙච්ච වෙලාවට මම ගිහිල්ලා ගොඩක් වෙලාවට බෝල ඇඩි ගන්න ෆේස් කරලා ටීම් එක ළඟ ඉන්න එක තමයි රෝල් එක. ෆලෝ කරන ප්ලේයර්ස් ලා කවුද? කුමාර සංගක්කර. හේතුව? එයාගේ කවර් ඩ්‍රයිව් එකට ආසයි. එයාගේ මැචස් ගොඩක් බලලා තියෙනවා. එයා තමයි ෆලෝ කරන්නේ. ඔය පැත්ත. මේ පැත්තෙන් ඉන්නවා දැල්ලා. දනුල. දනුලගේ රෝල් එක මොකද්ද? අමතර ක්‍රීඩකේ. අමතර ක්‍රීඩකේ. අමතර ක්‍රීඩකේ. කොච්චර කාලෙද ක්‍රිකට් ගන්න පටන් ගත්තා? 6 වසරේ පටන්. 6 වසරේ පටන් ගත්තා. ආසම ක්‍රීඩකයා කවුද? කුමාර සංගක්කර. අයියේ. එයා කවර් ග්‍රේඩ්. මෙහෙත් ඒකටමයි කැමති. ඒක තමයි අනිත් පැත්තෙන් ගිහින් මේ පැත්තට. කොහොමද ටීම් එක ගැන කොහොමද දැනෙන්නේ? අයියලා දින්නේ කොහොමද? A levels අයියලා චූටිද නේ? චූටිනේ? හා ඒක කොහොමද අයියලාගේ සපෝට් එක? අයියලා හරි හොඳයි. එක වගේ ඉන්න. ඉතින් hina වෙන්නේ මොකද මේ? hina වෙන්නේ දනුලටද නැත්නම් අර අයියලා එක වගේ ඉන්නවා කියන එකද? නෑ මම දැනගන්න ඕනේ hina වෙන්නේ කියලා. අයියලාගේ සපෝට් එක හොඳයි. හොඳයි. ප්‍රශ්නයක් නේ. ඉරන් තින්න මේ පැත්තේ. ටිකක් කුස ක්‍රීඩකයෙක් නේ. කුස කීයද? බලන්නේ. ක්‍රීඩකයෙක් වුණා මුස බර බලන්න එපා. උස ගන්න නැති ක්‍රීඩකයෙක් කියනවා. හරි මොකක්ද ඔයාගේ රෝල් එක? දඟපන්දු යවන්නේ. කවුද ඔයා ෆලෝ කරන්නේ? ධනංජය සිල්වා. හේතුව? එයා ස්ටයිල් එක ලස්සනයි. එයාගේ කවර් ඩ්‍රයිවර්. දැන් විද්‍යාලෝක විද්‍යාලයෙන් ජාතික තලයට ආපු ක්‍රීඩකයෝ ඉන්නවද? කවුද? මුලින්ම චන්දිම ප්‍රසාද් අයියා under 15 World Cup එක ගැව්වා. ඊට පස්සේ මාලිංග අයියා ලසිත් මාලිංග. ඊට පස්සේ ඉන්නවා නිපුන් මාලිංග අයියා. එයා under 19 ඒෂියා කප් ගැහුවා. දකුණෙන් ගොඩක් ක්‍රිකට් වලට ඇවිල්ලා තියෙනවා කට්ටිය. ඔය පැත්තේ මොකද තත්ත්වය? මේ පැත්තේ අවසාන ක්‍රීඩකයා තුරුණු. තුරුණු? තුරුණුට ඇවිත්තිය කියලා කියනවා. තුරුණු කිව්වට තාම යවුවන. යවුවන චූටි තාම. තුරුණුගේ රෝල් එක බැට්ස්මන්. කොච්චර කාලෙ ක්‍රිකට් ගහනවද? මම මුලින්ම 4 වසරේ තමයි ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ. මම ක්‍රිකට් ආරම්භ කරේ කොළඹ DSA නායක විද්‍යාලයෙන්. ඊට පස්සේ ශිෂ්‍යත්වය පාස් කළා තමයි මම මේ ගාල විද්‍යාලයට ආවේ. හේතු DS එකෙන් ඇයි ඒක අනිත් පැත්තට ගිහිල්ලා තියෙන්නේ. අනිත් පැත්තට ගිහිල්ලා. ශිෂ්‍යත්වය පාස් කරලා ආවේ මම. ඔව් ශිෂ්‍යත්වය පාස් කරලා ගාල්ලට එන්න DS එක දාලා ඉන්නයි හේතුව කියලා අහන්න. ගෙවල් ඒ හින්දියේ රෙන්ට් එකට ආමි ක්වාටර්ස් වල ඉඳියේ. ඒ පාර මේ තාත්තලා ගෙවල් ගාල්ලේ ඒ පාර එහෙ ගිහ ඇදලා එහෙ ඉන්නේ දැන්. හරි. මේ පැත්තේ ඉන්නවා සුමීර.
බේබි ඈ. බේබි. බබීලත් හම්බෙලා තියෙනවා මේ බේබි. ඇයි බේබි? දන්නේ යාළුවෝ තමයි දැන්. කවුරුත් Tamanට නම දාපු හැටි දන්නේ නැහැ. ඒක අහහ ඉන්න හේතුවක් නැතුව. හේතු දිනවා මේවා ප්‍රසිද්ධ මාධ්‍ය කියන්න බැරි වෙයි ඇති කමන්නේ. මොකද රෝල් එක? මගේ රෝල් එකේ තියෙන්නේ ටීම් එකේ මේ ෆාස්ට් බෝලර් කෙනෙක් විදියට කටයුතු කරනවා මම. කවුද ෆලෝ කරන ප්ලේස්ලා? දුස්මන් ජමීල්. හේතුව? යාගේ බෝල් කරන ලෙන්ත් එක එහෙම හොඳට බෝල් කරනවා. වේගය පාලනය කරන හොඳට. බෝල් කඩලා ස්ලෝ බෝල් එහෙම. ඒකට තමයි. කෝච්ලා කියන්නේ ඕගොල්ලන්ට වැඩිපුර නිකන් මොන විදිහේ මැචස් බලන්න කියලාද ක්‍රිකට් වලට බලන්න හොඳ T20 ද නැත්නම් limited overs 50 overs matches ද නැත්නම් test matches? test matches වල තමයි ක්‍රිකට් තියෙන්නේ නේ. මොකක්ද හේතුව? ලොං ඉනින් සෙල්ලම් කරන විදිය බලන්න පුළුවන්. දවස් 5ම හවස තමයි ඩිසිෂන් එක යන්නේ. ඉනින්ස් 4ක් ගන්න ඕන. ඕස් 100 5ක් ගන්න ඕන. ඉනින්ස් තමයි ටෙස්ට් ක්‍රිකට් බලන්න. ටෙස්ට් ක්‍රිකට් බලන්න ඕනේ. ඒක ටෙක්නික්ස් බලන්න එහෙම හොඳයි නේ. T20 වලට එහෙම ලොකුට ටෙක්නික්ස් අදාළ නැද්ද? ඇයි T20 ඉතින් ටෙස්ට් හොඳයි. හොඳම ටෙස්ට් ක්‍රිකට් බලන එක ඊට පස්සේ limited overs 50 overs ඊට පස්සේ T20 ද එහෙමද? දැන් T10 උත් ගහනවා. කියන බලන්න හොඳම නෑ අති වේගවත් තරඟ ද බැලුවට කමක් නෑ නමුත් ටෙක්නික්ස් තියෙන්නේ අරකේ. ටෙක්නිකල් පැත්ත තියෙන ටෙස්ට් ක්‍රිකට් වල. T10 වල T20 වල මොකද්ද තියෙන්නේ එතකොට? ඒවයි ටෙක්නික් වෙනස්. වෙනස් ටෙක්නික් ප්‍රැක්ටිස් එක වෙනස්. අනිත් එක වයිට් බෝල් වයිට් බෝල් ටෙක්නික් වෙනස්. තව ඒක කමර්ෂලයිස් වෙලා වැඩි හින්දාද නැත්නම් ඒක ටිකක් ආර්ථික වාසි වෙනුවෙන් නැත්නම් ව්‍යාපාරිකයෝ ව්‍යවසායිකයෝ එකතු වෙලා කරන එක නිකන් ව්‍යාපාරික තලයට ගිහිල්ලා තියෙන හින්දාද මේ ක්‍රිකට් වලට වඩා ටෙස්ට් ක්‍රිකට් වටින්නේ? ටෙස්ට් ක්‍රිකට් එක තමයි ඇත්තටම ක්‍රිකට් එක තියෙන එතන. අරගේ ඉතින් T20s වල තියෙන ඉතින් පැය 4යි තියෙන ඉතින් මැච් එක. ඒ වගේ නෙවෙයි අරක දවස් 5ක්ම ගහන්න ඕන. ක්‍රිකට් නම් ටෙස්ට් තමයි. හොඳයි. අපි කතා කර ඉන්නේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමත් එක්ක තවදුරටත් කතා කරමු පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා ඇවිල්ලා. ගාල්ලෙන් කොළඹ ආපු කට්ටියව කොළඹ 7 ආකේඩ් එකට එක්කන් යන්න තමයි දැන් අපි හදන්නේ. කැප්ටන් වයිස් කැප්ටන් ගෝල්ෆ් ගහලා තියෙනවද? ගහලා නැහැ. ගෝල්ෆ් ගහලා නැහැ නේ. හදේ නම් කට්ටියට ගෝල්ෆ් ගස්සමු නේ පූර්ණි මොකද කියන්නේ? මම කැමතියි. කැමතියි නේ? ක්‍රිකට් මේගොල්ලෝ ක්‍රිකට් නේ නිකන් හිතාගෙන ඉන්නේ අමාරුයි. අපි මේ අමාරුවෙන් අවුවේ සෙල්ලම් කරනවා ක්‍රිකට් තමයි ගේම කියලා. බලමු ගෝල්ෆ් ගස්සලා මොකද කියලා. මම හිතන්නේ දුලිනේ ඉන්න ආකේඩ් එකේ අපි කැප්ටන් නොයවමු අපේ පැත්තෙන් ගෝල්ෆ් ගන්න. බිම්සරත් එක්ක පසන් කිඹුලා සහ ලිදුල තලේ අපේ පැත්තෙන් යනවා. ඕකේ අපේ පැත්තෙන් අපි යවනවා අපේ වයිස් කැප්ටන් වයි නිමේෂ් දසුන් සෙනිරු. හරි. 6 දෙනාව ආකේඩ් එක පැත්තට යවලා ඇවිල්ලා බලමු ඉතුරු ටික. ඔන්න අපි අදත් දැන් බ්‍රේක් එකෙන් පස්සේ ආවා ආකේඩ් එකේ ඇඩ්වෙන්චර් ගෝල්ෆ් එකේ මිනි ගෝල්ෆ් ප්ලේ කරන්න. අද ඉන්නවා විද්‍යාලෝක විද්‍යාලයේ ක්‍රිකට් ටීම් එක. අපි බලමු එහෙනම් කොහොමද මේ ක්‍රිකට් ගහනකොල්ලෝ ගෝල්ෆ් ගහලා යාලගේ ටීම් එකට පොයින්ට් ගන්න කියලා. එහෙනම් ඔන්න දැන් අපි ආවිලා ඉන්නේ හෝල් නම්බර් 9 වල. අපි එහෙනම් කට්ටියව ඉස්සලා ඉන්ට්‍රොඩියුස් කරගෙන ඉමු කවුද අද ප්ලේ කරන්න ඉන්නේ කියලා. ඔන්න මුලින්ම වම් අත පැත්තෙන් ඉන්නවා ඉෂාරගේ ටීම් එකෙන් ලිදුල බිම්සර පසන්. පූර්ණිමාගේ ටීම් එකෙන් ඉන්නවා නිමේෂ් සෙනිරු දසුන්. ඔන්න එහෙනම් කට්ටියවත් අඳුරගත්තා. අපි රූල්ස් ගැන කිව්වොත් එක්කෙනෙක්ට අවස්ථා දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඇටම්ස් දෙකක් තියෙනවා. ඒ ඇටම්ස් දෙක ඇතුළත කොහොම හරි හෝල් එකට බෝල් එක වැටෙන්න තමයි ඕනේ. එතකොට තමයි යාළගේ ටීම් එකට පොයින්ට් එකක් එන්නේ. එහෙනම් මුලින්ම ඉන්නවා ලිදුල. අපි බලමු ඉෂාරගේ ටීම් එකෙන් එයාට පොයින්ට් එකක් ගන්න පුළුවන් වේද කියලා. එහෙනම් එන්න.
Are you ready? Start. ඔව් පළවෙනි අවස්ථාව බෝල් එක ටිකක් දුරකට දාගන්න පුළුවන් වුණා. කෝ යාළුවෝ පොඩක් සපෝට් එකක් දෙන්න. ඔව් ඇටම්ස් දෙකකදී යාට ලකුණක් දාගන්න ලැබුණේ නැහැ. ඒකට කමක් නැහැ. එහෙම තමයි. එකපාරම දාගන්න බෑනේ. එහෙනම් ඊළඟට අපි පූර්ණිමාගේ ටීම් එකට යනවා. පූර්ණිමාගේ ටීම් එකේ ඉන්නවා නිමේෂ්. එන්න. අපි බලමු නිමේෂ්ට ලකුණක් ගන්න පුළුවන් වේද කියලා. මම හිතන්නේ බෝල් එක හෝල් එක ළඟටම ගිහලා ආයි නැවත ආවා. ඔව් ඇටම්ස් දෙකදී නිමේෂ්ටත් පූර්ණිමාගේ ටීම් එකෙන් ලකුණක් ගන්න බැරි වුණා. ඔන්න ඉෂාරගෙත් පූර්ණිමාගේ ටීම් එකේ එක්කෙනෙක්ටවත් පළවෙනි අවස්ථාවේදී ලකුණක් ගන්න හම්බුනේ නැහැ. ඔන්න දැන් එහෙනම් අපේ දෙවෙනි chance එක ගන්න යන්නේ ඉෂාරගේ ටීම් එකෙන්. ඉෂාරගේ ටීම් එකෙන් ඉන්නවා බින්සර. එහෙනම් ලකුණක් ගන්නේ නේද කොහොම හරි? හරි start. ආයි බෝල් එක ළඟට ආවා. ඔව් බිම්සරටත් ලකුණක් ගන්න ලැබුණේ නැහැ. ඔන්න දැන් පූර්ණිමාගේ ටීම් එකකින් ඉන්නවා සෙනිරු. අපි බලමු සෙනිරුට ලකුණක් ගන්න පුළුවන් වේද කියලා. එහෙනම් are you ready? ඔව් පළවෙනි attempt එක මම හිතන්නේ හෝල් එක ළඟට බෝල් එක ගන්න බැරි වුණා. මේක ගන්න පුළුවන්. අපි රූල් එක දන්නවා අපේ ක්ලබ් එක තියලා බෝල් එක ගන්න පුළුවන්. ඔව් සෙනිරුටත් එයාලගේ ටීම් එකට ලකුණක් ගන්න බැරි වුණා. ඔන්න දැන් ඇවිල්ලා තියෙන්නේ අපේ ටීම්ස් දෙකේම අවසාන අවස්ථාව. ඒ කියන්නේ තුන්වෙනි අවස්ථාව ගන්න ඉන්නේ දැන් පසන්. අපි බලමු පසන්ට ලකුණක් ගන්න පුළුවන් වේද කියලා ඉෂාරගේ ටීම් එකෙන්. මම හිතන්නේ බෝල් එකයි පසන්ගේ ළඟටම ආවා. ඔව් පසන්ටත් ලකුණක් ගන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. එහෙනම් දැන් පූර්ණිමාගේ ටීම් එකෙන් අවසාන අවස්ථාව ගන්න ඉන්නේ දසුන්. අපි බලමු දසුන්ට ලකුණක් ගන්න පුළුවන් වේද කියලා එයාලගේ ටීම් එකට. ඔව් පළවෙනි ඇටම්ප් එකේම හෝල් එක ළඟටම බෝල් එක ගන්න පුළුවන් වුණා. අපි රූල් එක දන්නවා ක්ලබ් එක තියලා තමයි බෝල් එක ගන්න ඕනේ. ඔව් අවසාන අවස්ථාව. අයියෝ. මං හිතන්නේ ඒක නූලෙන් මිස් වුණා. කරන්න දෙයක් නැහැ. එහෙම තමයි ගේම්ස් කියන්නේ. මෙයාලා හොඳටම දන්නවා මට වැඩිය. එහෙනම් අපි බලමු දැන් කට්ටියගේ ලකුණු නම් 0යි. ටීම්ස් දෙකේම ලකුණක් ගන්න හම්බුනේ නැහැ දෙගොල්ලොන්ටම. එහෙනම් දැන් අපි ආයි අපේ ස්ටුඩියෝ එකට යනවා. ඒ පැත්තේ මොකද වෙන්නේ කියලා බලන්න. මොදේ කොරා. ක්‍රිකට් හොඳයි නේද? දන්න ක්‍රිකට් හොඳයි නොදන්න ගෝල්ෆ් වලට නේද? වැඩි ඇයි අමාරුනේ? කොහොමද එක්ස්පීරියන්ස් එක? කලින් ගන්න. ඊම ගෝල්ෆ් දන්නේ නැනේ. ගෝල්ෆ් කියලා හිතන් ඉරි වෙන ගන්න. ආසාවට එකක් මම කියන්නේ. ඒ ඉතින් ඒක ඔයා ගැහුව ඔයා එක දවසක් දුකද ගැහුවා නේද ඔයා? මම පළවෙනි දවසේම ගෝල් එකක් දැම්මා. ඊට පස්සේ අවුල් හින්දා තමයි මේ ඇතුළට ගත්තේ. පෝස් දෙකකින් මැච් එකක් ගොඩ දාන්න තීදී බින්දුවට ගිහිල්ලා ඇති. මැච් පෙරදිලා ඇති. අද වගේ ඔය වගේ නිකන් ෆේල් වෙච්ච අවුල් වෙච්ච ලැජ්ජ වෙච්ච දවස් තියෙනව නේද? අපි දිනපුවා ගැන නේද කතා කරන්නේ වැඩිපුර. එහෙම පෙරදිච්ච දවස්වල කොහොමද දැනෙන්නේ? කාට පෙරදුනාමද වැඩිපුරම අවුල්ුනේ? එහෙම අවුල් වෙච්ච දවස් ටික මතක් කරමු. ගොඩක්ම 2023 2023 මොකද? වන් ඩේ එකේ හොඳට මැච් ටික කරගෙන ආවා. ෆයිනල් එනකම් ආවා. චැම්පියන් එක ගහලා යන්නම තමයි අපි බලන් හිටියේ. නුනාට ෆයිනල් එකේදී රනර්ස් අප් වෙලා තමයි අපිට ටූර්නමන්ට් එකේ ඉවර ගන්න ඕනේ. රනර්ස් අප් වෙලානේ ඉතින් මදේ. මදි. මදේ කියන මදි නේ චැම්පියන්ස් ලා වෙන්න තමයි ගියේ. කවුද ප්‍රතිවාදී? ලෝයලා. කෝච් එක නිමිගම ලෝයලා විද්‍යාලයේ. වැඩි නූලෙන්ද ගැස්සුනේ මොකද උනේ? අපි 197ක් ගැව්වා. ගැට් එක 8න් ගැව්වා. ඒ වගේ තමයි මොනවද තියෙන්නේ කියන්නේ. කැත විදියට පෙරදලා නෙමෙයි සෑහෙන දුර ඇවිල්ලා මේ සෙකන්ඩ් වෙච්ච එකට දුක. ඒ වගේ එකක් තියෙනවා මේ අවුරුදු සෙමිය. මේ අවුරුදු සෙමිය. මොකද උනේ? ඒකත් අපි දිනන්නම යාවේ
අපි ඒගොල්ලොන්ට ගැහ්වා කවුද ඒගොල්ලෝ? ජැෆ්න සෙන්ට්‍රල් ඉන්දියේ ට්‍රේඩේ හම්බුණා ට්‍රේඩේ එක හම්බුණා ක්වාටර් ෆයිනල් දවස් 3 මැච් එක දවස් දෙකකින් දෙක හමාරින් ඉවර කරා අපි ඊට පස්සේ වන්ඩේගේ සෙමි ෆයිනල් එක අපිට සෙට් වුණා අපි අපේ අවාසනාව වෙනදී ටොස් එක අපි බෝ කරලා ගහන්නේදී විකට් එක පොඩ්ඩක් තෙදගදී තිබ්බේ මේ ටොස් එක පොඩ්ඩක් මේ වෙලා අපිට බැට් ගන්න වුණා ටෙස්ට් මැච් එක ඒගොල්ලන්ට ගැහුවා දවස් 2යි පැය දෙකකින් මැච් එකක් ඉවර කරලා තියෙන ටීම් එකක් දැන් අනිවාර්යෙන් ගහන්න පුළුවන් කියලා දන්නවා සමහරවිට තීරණ ගන්න එකේ පොඩි අවුලක් වුණා අපි ටොස් එයාලා ටොස් දෙන්න අපිට දුන්නා ගහන්න ඒගොල්ලෝ දින්න ආගොල්ලන්ට දුන්නා ගහන්න ඒගොල්ලෝ තීරණය ගන්න ලක්කේ ප්‍රශ්නයක් වෙන තීරණ ගැනීම නෙමෙයි එතනින් අපිට පොඩ ඇඩ්ජස්ට් වෙන්න තිබ්බා ඔයාලට විකට් එක්ක උදේ පොඩ සෙට් වෙන අමාරුණ කට්ටිය මොකද උනේ රිසල්ට් එක අපි පරාදුනා එන් රිසල්ට් එක දන්න දැන් පරාදයි තියෙන තමයි දුක කොහොමද ස්කෝර් කරේ මුලින් ගැහුවේ කියද්ද මතක් කරන්නවත් කැමති නෑ එදාම ලක් එකේ පොඩි හීලක් සහ කාලගුණ ලක් එකේ හීලක් එදා අපි දැන් දුක මූඩ් එකේ ඉන්න හින්දා දැන් ගෝල්ෆ් ගහලා දුක ඉඳලා කියමු සින්දුවක් මලේ සුද ඇන්න ගිහින් වද මුණ පුරා දෙම්පිරියා හරි ඔන්න අපි අවසාන භාගයට ඇවිල්ලා තියෙන්නේ මේ ලොතරැයි ඇදුනොත් නම් ගොඩ තමයි. හරි. මේක තමයි ජොලිම වැඩේ අන්තිම අවස්ථාව ලකුණු රැස් කරගන්න තියෙන. ඉතින් අපේ කණ්ඩායමෙන් ලිදුල තලේන උදව් කරනවා පසන්. බලමු මොකද වෙන්නේ කියලා. එන්න බලන්න. ජයග්‍රාහී තුණ්ඩුව ගන්න. කවුද? හෙඩ්ෆෝන් එක දාන්න. නෑ අරකට අරින්න බලන්න. ලස්සනට පේන්න. එහෙනවද දන්න. එහෙන්නේ නේ. ගන්න බලන්න එක. අපි බලමු මොකද වෙන්නේ කියලා. ලස්සනට ඉන්න ඕනේ ආ. සතුටින් ඉන්න ඕනේ. කුරුටු කී කෑ ගසා ලියු කවි ගීතික. හරි වැඩි කොට දාන්න බලමු. කුරුටු කුරුටු ගී 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 සින්දු නෑ නෑ ගී ගී සින්දු සින්දු ගී ගී කුරුටු ගී කුරුටු ගී කෑ ගස කුරුටු ගීත ඇඳලා කෑගස කුරුටු ගීත කෑගස කුරුටු ගී කෑගස ලියු ලියු ආවි ගීතිකා මේ මෙහෙම කෑ ගන්න බෑ නේද? සින්දු කියනවා ගීතිකා හරි කිව්වා හරියට හරි ආයි කියන්න මුලින්ද කොල්ල වැඩේ කොට දැම්ම නියමයි කුරුටු ගීත කුරුටු ගී කෑගස කුරුටු ගී කෑගස ලියු කවි ගීතිකා ගීතිකා නියමයි එච්චර බාධා කිරීම නැද්දේ
ඉතරම් බාධා කිරීම මැද්දේ කොල්ලා ඒක කීප එක ගැන big respect නියමය. නිමේෂ මේ සචිත්‍ය. දැක්කනේ අපිට සලකපු විදිය? දැක්කනේ අපිට සලකපු විදිය දෙන්න. මෙච්චර හයිය කෑ ගහන්න එපා ඉතින්. කො අනේ පස්සේ දෙන්න. කන පැලෙන්න දාන්න මේ. ආ. අයියෝගේ වොලියුම් එක වැඩි කරලා. හොඳට වැඩි කරලා තියෙන. එක තප්පරයක් වැඩියෙන් දෙන්න හොඳ නැහැ. ලේසි ලේසි එක. ඇපල් මලේ සුවඳ. ඇපල් මලේ සුවඳ. ඒ මොකද්ද? ඒක මේ සම්පූර්ණ තරංග සංවිධායකවරුන්ට මොනවාද අල්ලස් දීලා? මම පගාව දීලා. පගාව දීලා නැත්තම් ඒ මොකද්ද? ඊම තමයි සමහරවල් පින්නට නාගන්න ඉඳ ලේසියව දෙනවා අපේ ඒගොල්ලන්ට. අපේ ආරාධනා කරනවා සුමිත් සමග යසිත් සමග සුමීරට. යසිත් සමග සුමීර. සුමීර යසිත් බලමු මොකද වෙන්නේ කියලා. අර පැත්ත ඇරෙන්න. හොඳයි නේ සින්දු. මනසින් වැටිලා කකුල තුවාල වෙලා. එහෙම වෙනවනේ ක්‍රිකට් ගහද්දි. මනසින් වැටෙන්නේ හැබැයි ඉස්සරහට එන්න එපා. ඔතන ඉඳලා. මේ ඉන්න. කලබල වෙන්න එපා. හොඳට බලාගෙන ඉන්න හරිද? මනසින්. මනසින් වැටිලා. මනසින් වැටිලා. කකුල තුවාල වෙලා. හොඳටම කරානේ. මොකද්ද කියන්නේ ආයිසර? මනසින් වැටලා කකුල තුවාල වෙලා. එහෙම වෙලා තියෙනවද? මනසින් වැටලා කකුල තුවාල වෙලා තියෙනවද? බයිසිකලෙන් වැටලා තුවාල වෙලා තියෙනවා. ඔන්න ඉතින් දැක්කනේ. ගේම නම් ගේම. දසුන් සෙනිරු අපේ පැත්තේ. දෙන්න. විවාදයකට ගිහිල්ලා වගේ වෙලා මයිටි. කිනහින්නේ මම මේ මහපාරේ දිව යන්නේ. හිනෙන්නේ. दिलवाले दुल्हनिया ले जाएंगे दिलवाले दुल्हनिया ले जाएंगे හිනාවෙලා මං හිනෙන්නේ මං මේ මහපාරේ දිව යන්නේ හිනාවෙලා මම මහපාරේ දිව යනවා යනවා ඇඳුම් නැතුව නියමයි ගොල්ල මූ අපේ පැත්තද වන්ද මේ හිනෙන්නේ අනේ ඉච්චර කිව්වා තේරුන්නේ නැහැ තේරෙන්නේ නැහැ තමයි මේක දාගෙන බලන්නකෝ තේරෙනවද කියලා හරි අවසාන අවස්ථාව අපි දෙන්නේ නායකතුමාට නායකට කවුද උදව් කරන්නේ? ජයකොඩි. alright. හොඳයි නේ? සනීපයි නේද? හරි. අම්මා. සුන්දර වත බබලන්නේ අහලා දිනවනේ සින්ද? සුන්දර වත බබලන්නේ සුන්දර වත බබලන්නේ මොකද නංගි කියන්නේ දැන් චූටි එකක් නෑ අම්මෝ චූටි හරි ලොකු හරි දැන් ඔයගලන්ට දුන්නේ තප්පර 20න් ගේම අන්න 3ට 3ම දින්නා වන්න හරි දැන් ඕකවත් දිනා ගන්න බලන්න පුළුවන් කුල්ඩින්දු අබිරාෂ් ඔයා ආකර්ෂණය දිනා ගන්නත් දැනගන්න ඕනේ හරි ගොයන්නේක දොර ඇරගෙන එළියට ආවොත් හරුබිම වැටිලා ඇති. දොර ඇරගෙන තුරට ආවා. දොර ඇරගෙන එළියට ගියා. දොර ඇරගෙන එළියට ආවොත්
දරු දරු බිමට බිම වැටිලා බිම වැටිලා ඇති නෑ හරි දොර අරගෙන එළියට ආවොත් දරු බිම වැටිලා ඇති කොමාරි කට්ටිය ලස්සන්ට අභියෝගයට මුහුණ දුන්නට වඩා කකුලෙන් ඇද්දානේ මට ගැව්වා ඔව් මෙතන පෙළපා ලිප්ටනවට රවුම් වගේ වුණා හරි කමන්නේ වැඩි ලස්සනට කරා හොඳයි ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ක්‍රිකට් මේ තරම් උඩට ගේන්න කවුද උදව් කරලා තියෙන්නේ මුලින්ම මතක් කරන්න ඕන මේ අපේ ප්‍රින්සිපල් ප්‍රසන්න සර් ඊට පස්සේ මාස්ටිං ජාඩ් දෙන්නෙක් ඉන්නවා සීනියර් ජූනියර් කියලා මනතුංග සර් සහ උපුල් සර් ඊට පස්සේ කෝච් විදියට ඉන්නේ තුසි සර් ඒ කට්ටියගේ එකමුතුභාවය ඒ කියන්නේ ඒ කට්ටියගේ සහයෝගයෙන් තමයි අපි මේ දැනට ආවේ ගොඩක් කැපකිරීම් කරා ඉතින් ඒ කට්ටිය අපි මේ තැන තියෙන්න කාටද ගහලා තියෙන වැඩිම ලකුණු හෝ ගහලා තියෙන හොඳම ලොකුම ඉස්කෝල මොනවාද විද්‍යාලෝකයෙන් කාලා තියෙන ෆයිනල් එක තමයි කිංසුට් මානුර කිංසුට් එකට ගැව්වා කිංසුට් තමයි අපිට ෆයිනල් එකට ආවේ මේ අවුරුද්දේ ඒගොල්ලෝට ගැව්වා මොකද ලකුණු ගත්තේ ෆස්ට් ඉනිස් අපි වර කට්ටිය 227ක් ගැහුවා අපි 191යි යවුවේ ඊට පස්සේ කට්ටිය ආපහු 169ට අපි ඕල් අවුට් කරා ඕල් අවුට් කරලා අපි එළවල ගෙවුවට ආගත්තා ෂා හොඳ දත්තය තව ඒ වගේ සතුටින් මතක් කරන්න පුළුවන් දවස් මොනවද සතුටින් මතක් කරා ඊට කලින් අවුරුද්දේ අපි 1 day එකයි 2 day එකයි දෙකම දින්නා ඒකයි 13 එකේ දින්න අපි ඩිවිෂන් 2 එකෙන් ඩිවිෂන් 1 එකට ගෙනාවා අපි මේ ටීම් එකේ ගොඩක් ප්ලේයර්ස් 7 දෙනෙක් 8 දෙනෙක් වගේ දියා ඒ ටීම් එකේ විද්‍යාලෝකයේ ක්‍රිකට් තව දුර යන්න ඕනේ තව දුර ගෙනියන්න මොනවද ඕනේ තව මොනවද තිබ්බොත් හොඳයිද තව ඉස්කෝලේ ක්‍රිකට් නගා සිටවන්න මොනවද තියෙන අඩුපාඩු ග්‍රවුන්ඩ් එකක් තිබ්බනම් ග්‍රවුන්ඩ් එකක් නැද්ද නෑ අපි ග්‍රවුන්ඩ් එකක් නැතුව ඒ කියන්නේ පොඩි ග්‍රවුන්ඩ් එක සයිඩ් එකක් තුනෙන් තමයි ප්‍රැක්ටිස් කරන්නේ ඒකේ ඒ ග්‍රවුන්ඩ් එකේ සාමාන්‍යයෙන් මේ වගේ වපසරියක තියෙන්නේ මේ බැට් මේ මොකද්ද වොලිබෝල් කෝට් එක ඊට පස්සේ ඒකේ මේ ෂොට් එහෙම ලොකුවට ගහන්න බෑ ෂොට් එහෙම ලොකුවට ගහන්න අමාරුයි ස්පොට් බෝලින් ෂොට්ස් තමයි වැඩිපුර ගන්න ෆීල්ඩින් කරන්නේ නැහැ ලොකුවට ෆීල්ඩින් කරනවා උනාට අර ඩයිව් කරලා ඒව කරන්නේ නැහැ ලොකුවට සාමාන්‍යයෙන් මම හිතුවා ඊට වඩා අඩු තත්ත්වේ මොනවා හරි ක්‍රිකට් ආම්පන්න හරි පුහුණු කරුවන් හරි වගේ දෙයක් ඉන්නයි කියලා මූලිකම දේ ග්‍රවුන්ඩ් එක ග්‍රවුන්ඩ් එකක් නැතුව තමයි මේගොල්ලෝ මෙච්චර දුර ක්‍රිකට් ගහලා තියෙන්නේ. ඉතින් අර කිව්වාගේ තනකොළ නැති වැලි පොලෝක වැඩ දාන්න ප්‍රැක්ටිස් කරගන්න අමාරුයි. එහෙම අමාරුවෙන් එන්න ඕන ගමනක් නෙවෙයි නේද? අපි ඔන්න නිසි බලධාරීන්ගෙන් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා පාසලකට අත්‍යවශ්‍යම දෙයක් ක්‍රීඩා පිටියක් කියන එක. මේ පාසලට ක්‍රිකට් ක්‍රීඩා පිටියක් නැහැ. ක්‍රීඩා පිටියක් තිබ්බට තියෙන ක්‍රීඩා පිටියේ ලොකු වොලිබෝල් කෝට් එකක් තියෙන ASCII මේගොල්ලන්ගේ ක්‍රිකට් ඉස්සරහට ගෙනියන්න නම් අපිට අත්‍යවශ්‍යම දේ ග්‍රවුන්ඩ් එකක්. මේ පාසලෙන් ලංකාවේ කණ්ඩායම ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝ බිහි වෙලා තියෙනවා. ඉතින් ඒ ක්‍රීඩකයන්ගේ අවධානය අනුග්‍රහ ගත්තේ මත ගාල්ලේ විද්‍යාලෝකයේ ක්‍රිකට් මීට වඩා දුර ගෙනියන්න මඟ පාදන්න කියලා අපි බලන් ඉන්න අයගෙන් ඉල්ලා සිටින බොහොම අවධාරණය. මොකද අද දවස ගැන හිතන්නේ? සුපිරි. මේ ක්‍රීඩකයෝ අනාගතයේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ජාත්‍යන්තරයට යනවා නම් මේ වගේ අත්දැකීම් ලැබීමට නියමිතයි. ඉතින් අපි ඒගොල්ලන්ට අද ඔන්න පළවෙනි අත්දැකීම දුන්නා. ජාතික රූපවාහිනියේ ජාතික නාලිකාවේ ජාතික වගකීම ඉෂ්ට කරා කියලා අදත් අපිට සතුටු වෙලා වැඩසටහන ඉවර කරන්න පුළුවන්. 18+ champ අද ඉවර කරන්නේත් ලස්සන ගීතයකින් මේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ජය වේවා කියමු සින්දුවක්. ඉරිදා ගිය ඉරිදා වාගෙන වන්න තෑගි එපා ඇවිදින් යන්න මාගේ සිතුම් මාගේ පැතුම් සුන්නෝ කරන්න ප්‍රේම සිනාදේ තොල නගා ඇවිදින් යන්න ඇවිදින් යන්න ඇවිදින් යන්න ආදර වීණාවේ රැවුනේ ගුණාවේ නැත වෙනසක් වූයේ කවුරුද කීවේ ආදර වීණාවේ රැවුනේ ගුණාවේ
වෙනසක් වූයේ කවුරුද කීවේ මා ජාතික සේවේ මේ රැකියාවේ ඒකයි මම නාවේ සොඳුරු ක්‍රියාවේ දැස අයාලා මූණ බලාලා කොහොමද කියලා යනු මන අසලා මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න තෑගියපා ඇවිදින් යන්න මාගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න ප්‍රේම සිනාද තොල නගා ඇවිදින් යන්න ඔබේ බැල්මෙන් මාගේ පිරිවිදින්නේ සෙනෙවි රජකුවාගේ එඩිතර වෙන්නේ ඔබේ බැල්මෙන් මාගේ සිත පිපිදෙන්නේ සෙනෙවි රජකුවාගේ එඩිතර වෙන්නේ ඔබ හින්දයි මා දැන් ජීවත් වෙන්නේ කොයි කවදද දෙන්නේ කූඩු බඳින්නේ දැස අයාලා මූණ බලාලා කොහොමද කියලා යනු මන අසලා මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න තෑගියපා ඇවිදින් යන්න මාගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න ප්‍රේම සිනාද තොල නගා ඇවිදින් යන්න Give me a Give me a Give me a team! Give me a one! Give me a okay! Give me a we fight, hey, okay, hey! Vidyaloka! What's this goal? Vidyaloka! Once